under 19 ඉඳන් මම ඕපනින් බැට්ස්මන් කෙනෙක්. මම ආස වුණේ කවදාරි සනත් අය වගේ ඕපනින් බැට් බෝල් කන්න පුළුවන් වෙන්න. මම පෞද්ගලිකව වට කිව්වොත් එම තව අවුරුද්දක් දෙකක් ටෙස්ට් වල රැඳිලා ඉඳි බෑගොත් ආයේ කාලේ හොඳට පන්දු යවුවා. පිටිකරුවෙක් වශයෙන් එන්න පොඩ්ඩක් එතනට එන්න අමාරු හින්දා මම බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට ඉස්සරහට එන්න. පුළුවන් නම් හැම ක්ලබ් එකකම සෙකන්ඩ් 11 ටීම් එකක් තියෙනවා නම් ඒක තවත් හොඳයි. පොඩි බවුන්සර් පාර පන්දු ටිකක් එන්න පුළුවන්, පොඩ්ඩක් අත්තරින්නත් පුළුවන්. තරුණ ක්‍රීඩකයන්ට එක්ස්පීරියන්ස් ගන්න ක්‍රීඩකයෝ අඩුයි. 25 26 තමයි සීනියර් ප්ලේයර්ලා එක ක්ලබ් එකකින්. හැමෝම කරන්නේ එක මිස්ටේක් එක. ඉතින් ඒ මිස්ටේක් එක තමයි හැමෝම දැන් දිගටම අරන් යන්නේ ඉතින්. ප්‍රොෆෙෂනල් ක්‍රිකට් වල ලකුණු 10000යි, කඩලු 1000යි. ලෝකේ ගොඩක් ප්ලේයර්ලා ඒ තත්ත්වේ නැහැ. හැමතිස්සෙම නැත්තම් ප්ලේයර් කෙනෙක් එන්නේ ෆේල් වෙලා ඒ ප්ලේයට ආයිමත් කම්බැක් එකක් දෙන්න මැච් එකක් නැහැ. මමත් ඔය පස්සේ ඉන්න වයිෆ්ගේ සමහරට බැනුම් ගහන්නේ අපි එපා කියලා ඉන්නවා. නමුත් අර ඔටෝමැටිකලි අත යන්නේ එතන තමයි. ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියෙනවා ඊළඟ වර්ල්ඩ් කප් එකට. ෂෝට් ටර්ම් ප්ලෑන් එකක් තියෙනවා T20 වර්ල්ඩ් කප් එක තව මාස 6කුත් නැහැ. දැන් තියෙන අපේ රිසෝසස් එක්ක කොච්චර අමාරුද යද්දී? යන්ග්ස්ටර්ස් ළම නෙමෙයි අපි කියන්නේ සීනියර්ස් ලා වුණත් කවුරුනත් කරන්ට් ෆෝම් එක තමයි ගොඩක් බලන්නේ. ඒක තමයි අපි බලනවා ගොඩක් එයාගේ ෆිට්නස් එකයි එයාගේ තව ඉස්සරහට කොච්චර ගහන්න පුළුවන්ද කියලා. ඒ වශයෙන් මම මුස්සේ මම කතා කරන ප්‍රේක්ෂකයන් පැත්තට මමත් ඉන්නේ ප්‍රේක්ෂකයන් පැත්තේ මගේත් බලාපොරොත්තු ඒ වගේ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තුවත් ඕක තමයි වෙන්න ඕනේ. ඉතින් දිලි බොහොම ස්තුතියි මගේ ප්‍රෝග්‍රෑම් එකේ මේ කතා කරලා Chat with Champions.